පීරීට තියෙන්නේ. ඔය දාන්නු අනේ මට ලියන්න බෑනේ. මේ පුත් කැඩෙනවනේ. මම කටට ගන්න කන් ගියා. Cheers. Hello guys. ඔන්න guys අද අපි ගෙනල්ලා තියෙන්නේ rice එකකුයි crispy chicken එකයි. අපි එන වැඩි කතා නැතුව weight එක බලමු. එහෙනම් guys අපි මුලින් බලමු chicken rice එකේ weight එක කියලා තියෙනවා. මේකේ තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 136ක්. කිලෝ 1යි ග්‍රෑම් 136ක්. අපි එන මේක උඩින්ම crispy chicken drumstick ටිකක් තියාගමු. තියෙනවා ඒකේ තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 14ක්. sorry කිලෝ 2යි ග්‍රෑම් 14ක්. කිලෝ 2යි කිලෝ 2යි ග්‍රෑම් 14ක්. කිලෝ 2යි. අපි එහෙනම් chicken rice එක කොහොමද කියලා බලමු. බලමු. සුවඳක් නම් එනවා. හොඳ සුවඳක් එනවා. අපි එහෙනම් chicken ටික තියාගමු. chicken drumstick crispy chicken. මම පහ දෙකක් දෙන්න නේද? මේ නෑනික ඔය දාන්නු අනේ මට ලියන්න බෑනේ. මේ පුත් කැඩෙනවනේ. එහෙනම් අපි චිලි පෙස්ට් ටිකක් දාගමු. මේ තමයි guys අද අපි කන්න යන කෑම ටික. ඔව්. පීරීට තියෙන්නේ. අපි මේවා ගෙනාවේ යාළුවනේ බෝපිටිය SL ෆුඩ් එකෙන් ජායල බෝපිටිය. තව බෝපිටියක් කොහෙද තියෙනවද දැන්? ඔව්නේ. තියෙනවද දන්නේ නැහැ කොහොමද ජායල බෝපිටිය. ඔව්. එහෙම ගහන්න ඕන. අපි එතන නම්බර්ස් අපි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඔයාලා ඕඩර් මොනවද දානවා නම් කෝල් එකක් දෙන්න පුළුවන්. කෝල් එකක් දීලා යන තරමට හොඳයි ටිකක් රෑ වෙද්දිනේ. ඔව්. එතන ටිකක් කට්ටිය ඉන්න ප්ලේස් එකක්. බජට් එකට කන්නත් හොඳ ප්ලේස් එකක් එතන. අපිට මේ chicken rice full එක උනේ රුපියල් 950යි. half එකක් තියෙනවා ඒක 550යි. අපිට මේක crispy chicken drumstick එකක් උනේ රුපියල් 220යි. 220යි. එයාලගේ wings උත් තියෙනවා wings එකක් වෙන්නේ 150යි. රුපියල් 150යි. ඇත්තටම එතන ගොඩක් කෑම බජට් එකට ගන්න පුළුවන් ප්ලේස් එකක් ගොඩක් ලාභයි. අනිත් තැන් එක බලනකොට crispy chicken එහෙම. ඔව්. ඒ crispy chicken wings එක අපි කාලා තියෙන එතනින් ගොඩක් නේ. ඔව්. සැනසරේට කාලා මේ තියෙන. පැත්තේ බීච් එක පැත්තට යනකොට අනිවාර්යෙන් උස්සරේ ගියව පැත්තට යනකොට එතනින් තමයි කෑම අරන් යන්නේ. එච්චර තමයි කියන්න තියෙන්නේ. ඔව් අනිත් දේවල් අපි දන්නේ නැහැ. ඒ දේවල් කෝල් කරලා අහගන්න. අපිත් එතනින් නිතරම කන ප්ලේස් එකක් කෑමත් හොඳයි. ඒකයි ඔයාලටත් දැනගන්න වීඩියෝ එකක් ගෙනා. ඔව්. ඒකම යතේ. Cheers. සුපුරුදු පරිදි උණු වතුර ගියා. උණු වතුර බොන්න බෑ මේ දවස්වල. මේ යාළුවෙක් දාලා තිබ්බා ඒක. යාළුවෝ බලනාදී අපි එකපාර ග්ලව්ස් දාගත්තේ මොකද කියලා. ඔව්. ඒක යාළුවෙක් වීඩියෝ ගොඩකට දාලා තිබ්බා කමෙන්ට්. ඔව් ග්ලව්ස් දාන් කන්න ග්ලව්ස් දාලා කියලා. කන්න කියලා. මම යා විතරයි. නැත්තම් කටේ නෑ ග්ලව්ස් දාන් කන්නේ මොකද්ද හේතුව? ගොඩක් ඒවා අහනවා ඉතින්. මේකින්ද. Cheers. Yes. සුවඳ වගේම තමයි.
වැඩ කරගෙන කනවලට නැත්නම් ඕක පැය භාගයක් විතර කනවා. ආයෙසෙත් හොඳට මස් දාලා තියෙනවා.
මේක වාගේද? හ්ම්. නෑනේ. මගේ. කන්න නැද්දානේ? මොනවා? තාම 2යි. හරි හරි. මං 4යි. මට ඇත්තටම කියන්න දෙයක් තියෙනවා ඔයාලට මේ. මෙයා තමයි වීඩියෝ එඩිට් කරන්නේ. එතකොට මෙයා මට කරන කෙනහිලිකම් ඔක්කොම කපලා ඒව වෙනුවට මම එයාට කරන දේවල් ඔක්කොම මෙයා දානවා. අන්න ඒකයි දැන් මේ දාන වීඩියෝ එකේ අන්තිමට එන්න තියෙනවා පොඩි මර කොණ්ඩෙන් අදිනවා වගේ එකක්. ඒ මම මෙයාගේ කොණ්ඩෙන් අදින්නේ මෙයා මට වද දුන්නේ හින්දා. දැන් මෙයා කරන්නේ මෙයා මට වද දුන්න එක කපලා මම එයාගේ කොණ්ඩෙන් අදින එක අන්තිමට දාන එක. නැත්නම් ඉස්සරහට හරි දාන්න. දැන් ඔකත් කපනවා. What is this? Chicken නැද්ද? නෑ නෑ. ගන්න කොහොමද ටිකක්. කන්න නැද්ද? කන පේන්නේ නැද්ද?
කන්න ගත්තේ ඒවා. මට උනද කියලා. දෙකක්ම තියෙනවා. නෑ ඉතින් මේක කන්න උඩ හරිනේ. මේ කන්නා. ඒ අර හොඳ දෙක තියෙනවනේ. කපටි. මම කටට ගන්න කන්න දිනා. ඒ එළියට වැටෙනවා. ප්‍රේතක ඔයා කළුවරේ කොහේ හරි යනවද? කරගන්න. මෙයා ඉස්සර මෙන්න මේ වගේ. මේ තියෙන ඔළුව. මේ තියෙන ඇඟ. ඔයාලට තමයි හරියන්නේ. ඈ. කලකිරෙන්න එපා. මොකද දැන් ජීවත් වෙනවා. මොකටද යපේ කිටි පැටික්කිට. අපි ගෙදරින් ආල් කිටි පැටික්කියේ පරණ බලු මොකද? බලු කොල්ලේ. ඒ දිනේ තමයි කියා මං ගෙදර එනකම් බලන් නේව කන්න. මොකටද කන දෙන්නේ වගේ කෑවෙ නෑ වගේ ඒ අපේ කිටි පැටි කිට දෙන ඉරිසියාව. දැන්
අර මස්කාරක් දෙන්නද? Udah හොඳටම කෑවා. ආයෙ නම් කන්නේ. crispy chicken. එහෙනම් guys We are done. අද නොහොම තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔව්. ඔයාලා try කරලා බලන්න එතන කෑම හරි රසයි. නියමයි. එක එක જાති ඒවා තියෙනවානේ. ඔව්. guys අපිට මුලින් කියන්න බැරි වුණා. ඔව් මේක මේ විදියට crispy chicken උයි rice උයි කන්න කිව්වේ අපේ වීඩියෝස් බලන අපිට කමෙන්ට් දාන කෙනෙක්. ඉතින් එයා කියලා තිබි අකුරු 3ෙන් ගන්න කියලා අකුරු 3ට බින්දු මදි වුණා. ඔව්. ඒකින්ද තමයි low budget එකකට ගෙනාවේ. අපි අකුරු 3 එකක් කරලා තියෙනවා පොඩ්ඩක් බලන්න තියෙනවා channel එකේ. ඔව්. පරණ මේවා බලුවොත් ඒවා හම්බෙයි. ඔයාලගේ තියෙනවා නම් මොකක් හරි රික්වෙස්ට් එකක් අපිට කන්න කියලා කන්න පුළුවන් දෙයක් දාන්න. කන්න පුළුවන් දෙයක්. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔව්. ගොඩක් අය අපිට කියලා තියෙන දේවල් තියෙනවා අපි ඉතින් හිමීට ඒවා දෙන්න. මේක. මේක. ඒ වගේම අපි Facebook page එකෙන් දෙන giveaway එක තාම දුන්නේ නැහැ. තාමත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඔව් අනිවාර්යෙන් try කරන්න top fan වෙලා ඔව්. අපි මේ තියෙන tag කරලා අපි Facebook page එකේ දාන post වලට comment කරලා like කරලා අනිත් යාළුවන්ටත් බලන්න ඔයාලගේ share කරලා ඔයාලට තියෙන්නේ points එකතු කරගන්න. ඔය ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ top fan වෙලා අපි දෙන tag දෙන්න. tag ගනිමින් කෑම කෑම වල රස බලන්න. ඔය ඉතින් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරලා ඉතින් එයාලට කියන අපි follow කරන්න කියලා. එයාලටත් ඉතින් මේ giveaway එක දිගන්න පුළුවන් නේ. ඔව්. එන්න ඔයාලගේ යාළුවන්ට ගමේ අයට පවුලේ අයට ඔක්කොම කියන්න. නෑ එහෙම ඕනේ. ඔයාලා ඉතර නේ වීඩියෝ බලන කට්ටිය. නෑ ඔයාලට share කරලා එයාලට කියන්න අපේ videos බලන්න කියලා. එහෙනම් යාළුවනේ අපි ලබන සතියේ තවත් රසමරස අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලටත් බඩකට පිරෙන්න කන්න හම්බ වෙන හොඳ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. bye bye.